සුබ දවසක් වේවා ඕගොල්ලෝ සියලු දෙනාටම. අද මම මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ 2017 O level භාග ගානයි. වැඩි කතා නැතුම් අපි යම් වීඩියෝ එකට. නිවසක ඇති ජල ටැංකියකින් සම්පූර්ණයෙන් ජලය පිරී ඇත. ටැංකියේ ජල ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තට ජලය දැමීමට සහ 4න් එකක් නෑමට භාවිතා කෙරේ. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ගෙවත්තට ජලය දැමීමට හා නෑමට භාවිතා කරන්නේ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක් දැයි සොයන්න. මේ පළවෙනි ප්‍රශ්නයෙන් කියලා තියෙන්නේ ගෙවත්තට ජලය දැමීම හා නෑමට. ගෙවත්තට ජලය දමලා තියෙනවා 10න් එකක්, නෑමට භාවිතා කරලා තියෙනවා 4න් එකක්. මේ දෙක එකතු කරාම තමයි ගෙවත්තට ජලය දැමීම හා නෑමට භාවිතා කරන මුළු ජලය භාගයක් විදිහට එන්නේ. මේ දෙක එකතු කරාම පොදු හරයක් විදිහට ගන්න පුළුවන් අපිට 20 10 කරාම තමයි ඉස්සෙන්නේ ඉතුරු වෙනවා 4 5න් ගුණ කරාම තමයි ඉස්සෙන්නේ ඉතුරු වෙනවා 5. ගෙවත්තේ ජලය දැමීමට හා නෑමට භාවිතා කරන්නේ 20න් 7ක ප්‍රමාණයක්. අපි යන් දෙවෙනි ගානට. දෙවෙනි ගානේ කියලා තියෙන්නේ ටැංකියේ ඉතිරි වන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කෙරේ. ටැංකියේ ඉතිරි වන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කෙරේ. ඇඳුම් සේදීමට භාවිතා කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියේ ජලයෙන් කවර භාගයක් දැයි සොයන්න. අපි දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගානේ කියලා තියෙන්නේ ටැංකියේ ඉතිරි වන ජලය. ඉතිරි ජලය සමානයි. ඉතිරි ප්‍රමාණය සමානයි 20න් අඩු කරනවා 20න් 7ක් අඩු කරාම එනවා 20න් 7. ඉතිරි ජල ප්‍රමාණය තමයි 20න් 13ක් වෙන්නේ. දැන් මේකෙන් කියනවා ඉතිරි වන ජල ප්‍රමාණයෙන් 13න් 4ක් ඇඳුම් සේදීම. ඒකට ඇඳුම් සේදීමට සමානයි. ඇඳුම් සේදීමට සමානයි 20න් 13න් මේ ඉතිරි වන ජලයෙන් වෙන කියලා තිබ්බොත් ಗುಣ කිරීමක් දානවා. ඉතිරි වන ජලයෙන් 13න් 4ක් තමයි ඇඳුම් සේදීමට ගන්න. එතකොට 13ට 13 කැපිලා යනවා 4ට 4 ඒවා 1යි 20ට 4 ඒවා 5යි. ඇඳුම් සේදීමට භාවිතා කරන ජල ප්‍රමාණය 5න් 1. අපි යන් තුන්වෙනි ගානට. දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදැයි සොයන්න. තුන්වෙනි ගානෙන් කියන්නේ දැන් ටැංකියෙන් කවර භාගයක් ජලයෙන් පිරීදැයි සොයන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ 20න් 7 ගියා ගෙවත්තට ජලය දැමීමටයි නෑමටයි. එතකොට 5න් 1 ගියා ඇඳුම් සේදීමට. ඒ දෙක එකතු කරලා 20න් අඩු කරාම තමයි තව ටැංකියේ කොපමණ ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවාද කියලා හොයාගන්න පුළුවන්. තුන්වෙනි ගාන 20න් 7 ධන 5න් 1 එකතු කරනවා 20. එතකොට පොදු හරය 20යි. එතන 7 ධන 5 20 උනේ 4ෙන් ගුණ කරලා. එතකොට එකක් ගුණ කරන්න ඕනේ 4ෙන්. එතකොට 1 වරක් 4 4යි. 20න් 11යි. 20න් 11 තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඉතිරි ප්‍රමාණය හොයන්නේ. ඉතිරිය සමානයි 20න් අඩු කරනවා 20න් 11ක්. 20න් 11ක් ගියාම 20න් 9ක් ඉතුරුයි. තුන්වෙනි ගානට එතකොට උත්තරේ 20න් 9යි. හතරවෙනි ගානෙන් කියලා තියෙනවා තවත් ජලය ලීටර 500ක් මුළුතැන්ගෙයි අවශ්‍යතා සඳහා භාවිතා කළ විට ටැංකියෙන් 4න් එකක් ජලයෙන් පිරී පවතී. ටැංකියේ ධාරිතාවය ලීටර වලින් සොයන්න කියලා තමයි හතරවෙනි ගානෙන් කියලා තියෙන්නේ. මේ ගානෙන් කියලා තියෙන්නේ තවත් ජලය ලීටර 500ක් මුළුතැන්ගෙට භාවිතා කරාට පසු
ටැන්කිය 4න් එකක් ජලය ඉතුරු වෙනවත් කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මුළු තැන්ගෙට පාවිච්චි කරපු ප්‍රමාණය අපි භාගයක් විදියට හොයාගන්න ඕනේ. භාගයක් විදියට හොයාගන්නේ 4 වෙනි ගාන භාගයක් විදියට හොයාගන්නේ 20න් 9න් අඩු කරනවා 4න් එකක්. 4න් එකක් අඩු කරාට පස්සේ තමයි මුළු තැන්ගේ භාවිතා කරපු ප්‍රමාණය එන්නේ. එතකොට පොදු හරය 20යි. මෙතන 9යි ඍණ 5යි 20න් 4යි. 20න් 4ක් තමයි මුළු තැන්ගේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට මුළු තැන්ගේ භාවිතා කරන 20න් 4 සමාන වෙන්නේ 500ට නම්. එතකොට 20න් 20 සමාන වෙන්නේ මේක පරස්පර එනවා යටට 4 එනවා උඩට 20 එනවා. ಗುಣ කිරීම 500 4 4 ඒවා 1යි 20ට 4 ඒවා 5යි. 5 5න් ගුණ කරාම 25ක් වෙනවා. අගට මේ බිංදු දෙක දානවා. ලීටර් 2500යි. මේ වගේ මං ඉදිරියට පේපර් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න.